ආයිබෝවන් යාළුවනේ, අපි අද ඇවිල්ලා තියෙනවා අලුත් වීඩියෝ එකකින් වෙහෙරගල බංගලාව ගැන. වෙහෙරගල බංගලාවට ලුණුගම්වෙහෙර උද්‍යාන පැත්තේ යනවා නම් කිලෝමීටර් 28ක් තියෙනවා. ඒ වගේම ගල්ගේ එන්ට්‍රන්ස් එකෙන් යනවා නම් මීටර් 7යි තියෙන්නේ. අපිත් ගියේ ගල්ගේ එන්ට්‍රන්ස් එක පැත්තෙන්. හැබැයි ලුණුගම්වෙහෙරෙන් යනවා නම් ලුණුගම්වෙහෙර වන උද්‍යානයේ යනවා නම් ගයිඩ් කෙනෙක් දෙනවා. හැබැයි ගල්ගේ එන්ට්‍රන්ස් එක පැත්තෙන් ගියොත් එහෙම ගයිඩ් කෙනෙක් අපිට හම්බෙන්නේ නැහැ. ඔය පේන්නේ ශ්‍රී ලංකාවේ රුපියල් 5000 කොලේ තියෙන වෙහෙරගල ඩෑම් එක. ඇත්තට මෙතන උදේට හවසට සෑහෙන්න කට්ටිය එනවා. ජිප් එහෙම වැඩි හරියක් ගහන්න මෙතන ඇවිල්ලා ෆොටෝ ගහනවා. ඇත්තට මාරම ලස්සන ප්ලේස් එකක් මෙතන තියෙන. පළවෙනි දවසේ අපි ඇද්දෙනම් වතුර තිබ්බේ නෑ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙද්දී හොඳටම වැස්සා. ඒ පාර තමයි යාල බ්ලොක් 1 2 දෙකම වැහුවේ. ඔය ඇතින් පේන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තියෙන බංගලාවක්. බංගලාවක් කියන්නේ ඒක බුක් කරන්න බෑ. ඒකල දෙපාර්තමේන්තුවේ කට්ටිය ඉන්නේ. උතන මේ වෙහෙරගල ඩෑම් එක බලන කට්ටිය. ඔන්න තියෙනවා වෙහෙරගල බංගලාව. මේකේ 20 දෙනෙක්ට පමණයි ඉන්න පුළුවන් උපරිම සීමාව. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට දාන්න පුළුවන්. මේක දවස් 3යි බුක් කරන්න පුළුවන්. මේක වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් හදලා වනජීවි දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙන්නේ 2009 දී. අපි ඇතුළට ගිය ගමන් අපිට පේන්නේ ලී වලින් හදපු පුටු සෙට් ටිකක් තියෙනවා. ඒ වගේම කෑම මේසෙ තියෙනවා, සින්ක් එක තියෙනවා. ඒ වගේම අනිත් බංගලෝ වල වගේම ෆොටෝස් ටිකක් ගහලා තියෙනවා. මේ ෆොටෝස් මේ ළඟම තියෙන සයිටින් වලින් ගහපු ඒ ෆොටෝස් තමයි මේ තියෙන්නේ. වෙහෙරගල බංගලාවේ තනිකර සෝලා වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපිට ෆෝන් charge කිරීමට නම් හැකියාවක් නැහැ. ෆෝන් charge කිරීමට එක්ක පවර් බැංක් හෝ කිසියම් මාධ්‍යයක් භාවිතා කරගත යුතුය. මේකේ පහළ තට්ටුවේ වොෂ්රූම් එකක් තියෙනවා. ඒ වගේම කිචන් එක තියෙන්නේ පහළ තට්ටුවේ. තව බංගලෝ කීප ගයිඩ් එහෙම ඉන්න කාමර දෙකක් තියෙනවා. අපි වෙහෙරගල බංගලාවට එද්දී අනිවාර්යයෙන්ම වතුර අරන් එන්න ඕනේ. මෙහි වතුර තියෙනවා ඇඟ හොද ගන්න, නා ගන්න එහෙම වතුර තියෙනවා. හැබැයි බීමට තරම් වතුර වල පිරිසුදුභාවය ටිකක් මදි. වෙහෙරගල බංගලාවේ උඩ තට්ටුවට යනකොට පඩිපෙළ නගිනුවත් එක්කම වගේ තියෙනවා වම් පැත්තේ බිත්තිය ගහලා බංගලාවේ සිටිය යුතු ආකාරය ගැන. ඔය පළවෙනි දවසේ අපි ගියා විතරයි ගත්ත වීඩියෝ එකක් තියෙන. උඩේ ඉඳන් ගන්න මම වීඩියෝ එකක් තියෙන්නේ. ඔය නිල් පාටින් පේන ඔරුව අල්ලපු ඔරුවක්. මාළු බාණ්ඩ ඇවිල්ලා වනජීවි දෙපාර්තමේන්තුවෙන් අල්ලපු ඔරුවක්. ඕක තනිකර අල්ලලා උතන්ට තියලා කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. මේකේ උඩ තට්ටුවේ කාමර දෙකක් තියෙනවා. ඒ වගේම වොෂ්රූම් දෙකකුත් තියෙනවා. ඒ වගේම එළිය උඩ තට්ටුවේ ඩබල් ඇඳවල් කාමර දෙකේ ඩබල් ඇඳවල් දෙක තියෙනවා 4ක්. ඒ වගේම ඉතුරු ඇඳවල් ටික ඔක්කොම තියෙන්නේ එළියේ. පුටු තියෙනවා, ටේබල් දෙකක් තියෙනවා. ඇත්තටම මාර විව් එකක් මේ ප්ලේස් එකට. රැට වෙහෙරගල බංගලාවට රැට මුවන් ඌරන් වගේ සත්තු වෙනවා. ඒ වගේම වෙහෙරගල බංගලාව හදලා තියෙන්නේ දිවියන් විශාල වශයෙන් ඉන්න ප්‍රදේශයක. හොඳම සයිටින් තියෙන ප්ලේස් එක තමයි හදලා තියෙන්නේ. අපි මේ වෙහෙරගල බංගලාවේ දවස් 3ක් හිටියා. ඇත්තටම වෙහෙරගල බංගලාව කියන්නේ ෆැමිලි එකේ කට්ටිය වුණත් ඇවිල්ලා සතුටු වෙලා යන්න පුළුවන් හොඳම බංගලාවක්. ජීවිතේ එකපාරක් හෝ යන්න ඕන බංගලාවක් තමයි වෙහෙරගල බංගලාව කියන්නේ. වෙහෙරගල බංගලාවේ සිග්නල් එහෙම හොඳටම තියෙනවා. උඩ තට්ටුවට ඩයලොග් මොබිටෙල් සිග්නල් නම් හොඳටම තියෙනවා. පහළට එද්දි ටිකක් අඩුයි.
බංගලාව නැවතිලා ඉන්න කට්ටියට නාගන්න පුළුවන් ප්ලේස් එකක් තියෙනවා මීටර් 150ක් විතර එහයි. බංගලාවට මීටර් 150ක් විතර එහයින් නාගන්න පුළුවන් ප්ලේස් එකක් තියෙනවා. මේකේ වැඩි ගැඹුරු නෑ. මේක ගැඹුරු නෑ. ෆැමිලි එකේ කට්ටියට උනත් ඇවිල්ලා නාගන්න පුළුවන්. කිසිම අවුලක් නැතුව පරිසරයේ ඉඳලා යන්න පුළුවන්. නාගෙන කරගෙන. මේක අපි 3 වෙනි දවසේ ගත්ත වීඩියෝ එකක්. මේක උදේ පාන්දරම අපි බලද්දී වෙහෙරගල ඩෑම් එක ගාව වාහන 30ක් 40ක් ගහලා තියා. මොකද ඩොක් 1 2 වහලා තියෙන හින්දා ඔක්කොම සෆාරි වාහන ආවිල්ලා තියෙන මේ පැත්තට. ඔය තියෙන්නේ පළවෙනි දවසේ හවස ගත්ත වීඩියෝ එකක් මම ඉර බැහැගෙන යනවා. ඇත්තටම මාරම ලස්සනයි. අපි වෙහෙරගල බංගලාවේ දවස් 3ක් හිටියා. පළවෙනි දවස නම් අපිට පළවෙනි දවසේ ගැටලුවක් වුණ නැතුව හිටියා. මේ පළවෙනි දවසේ වැස්සේ නෑ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හොඳටම වැස්සා. ඒකින්ද අපිට සෆාරියක්වත් යා ගන්න බැරි වුණා. ඔය තියෙන්නේ දෙවෙනි දවසේ මම උඩ ඉඳන් ගත්ත වීඩියෝ එකක් උදේ 9ට 10ට විතර ගත්ත වීඩියෝ එකක් තමයි ඔය තියෙන්නේ. කොහොමද අහස කළු වෙලා තියෙන හැටි මම මේ වීඩියෝ එක ගත්තේ වහින එක ටිකක් නතර කරාට පස්සේ. ඔය ඈතින් පේන ඕගොල්ලන්ට පේනවද දන්නේ කුරුල්ලෙක් පියාඹනවා. ඒ තමයි ඔකුස්සේ. දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙද්දී වෙහෙරගල ඩෑම් එකේ වතුර පරිමේටම ඇවිල්ලා තිබ්බා. කොහොමද වෙහෙරගල ඩෑම් එකේ වතුර ගලාගෙන යන ආකාරය? වෙහෙරගල ඩෑම් එක හදන්න පටන් අරන් තියෙන්නේ 2007. මේක ඉවර කරලා තියෙන්නේ 2009. මේකට ගිහිල්ලා තියෙන මුළු වියදම යන්නේ මිලියන 146ක්. වෙහෙරගල ඩෑම් එකේ වාන් 6ක් තියෙනවා. ඒ වගේම තමා කුඹුරු හෙක්ටයාර 4100කට වතුර ලබා දෙනවා. එනකොට අපිට සෙට් වුණා කිඹුල්ලු දෙන්නේ දෙපැත්තේ ඉන්නවා. කට අරගෙන ඉන්නේ ඇත්තටම මාර සයිස් එකක් මුන් දෙන්නගේ වීඩියෝ එකට පොඩියට පෙවුනට පත දාර බඩු දෙකක් තමා. අපි ටිකක් වෙලා හිතන්න නතර කරගෙන කට්ටිය පොඩ්ඩක් බැලුවා. ඔය ඉන්නේ බුත්තල කතරගම් පාරේ ඉන්න රාජා නැට්ට කොටා. ඇත්තට මිනිසුන් විසින්ම තමයි මේක වරද්දගෙන තියෙන්නේ. පාරින්න සත්තුන්ට කෑම දීලා දැන් ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ. කීයට ගියත් අලි එකෙක් දෙන්නෙන් නම් අනිවාර්යෙන්ම ඉන්නවා.